good morning ඉතින් අද වෙසක් දවස ඉතින් උදේ පාන්දරම ඉතින් සුදිනෝන එන්න කිව්වා යාට පන්සල් යන්න ඕනේ කියලා. මගේ ජීවිතේ මම ආස කරන දේවල් වල උඩින්ම තියෙන දෙයක් තමයි උදේ පාන්දර ඉර පායන එන වෙලාවක මේ වගේ පාරක ඩ්‍රයිව් එකක් කරන එක. මේ වගේ ලස්සන තැන් ගොඩාක් පව් කරගෙන තමයි එයා ගෙදරට යන්න තියෙන්නේ. දැන් මං එයාලගේ ගෙදර ළඟටම ඇවිල්ලා ඉන්නේ. කොයිද යන්නේ? පන්සල්. මේ ඉන්නේ අපේ සුදු නෝනා ගෙදර චූටි. මේ ඉන්නේ අපේ සුදු නෝනා ගෙදර බබා. ඔන්න ඉතින් එහෙනම් පළවෙනි දන්සල අපිට සෙට් වුණා. කුරක්කන් දන්සලා සෙට් උනේ. අකුරු කෑල්ලක් තියෙනවා. පොල් කට්ටට දාලා දෙන්නේ මරුද? බිව්වේ නැත්තා. බොන්. මේ කොහෙද මේ කෝල්ලිම හන්දියේ. ඇති මරු නෑ හොඳයි ඇති ඒ අංකල් ඉතින් තව දෙන්නද කියලා අහනවා. ඉතින් උදේ පාන්දර වෙච්චර ගොඩක් බොන්න බෑනේ ඉතින්. ඒ නිසා අපි ඇති කියලා කෙලින්ම ආවා ඉතින් PNS එකට. අපි හිතාගත්තා අපි උදේට විතරයි එළියෙන් කන්නේ කියලා අපි හිතාගත්ත විතරයි. බලමුකෝ. ඉතින් අපි උදේට කන්න ගත්තා මේ ටික. ඉතින් දවසම ඉතින් අපි බලාපොරොත්තුව දන්සල් වලින් කන්න තමයි. උදේ වරු විතරක් අපි එළියෙන් කනවා කියලා හිතුවා. එහෙම තමයි ඉතින්. බාන්න මේ ටිකම එයා කන්නේ මේක විතරක් වගේ. මේක විතරයි මගේ මේ ටිකම එයාගේ. නෑ එහෙම නෑ. අපි ඊළඟට කන්නේ නේ. ඔයාලා දන්නවද මේ PNS එකේ සෝස් එක කීස්ට් එකෙන් තමයි ගහන්නේ. හැබැයි මේ කීස්ට් එකේ සාමාන්‍ය සෝස් එකට වඩා මේකේ ටේස්ට් එක වැඩි. මම දන්නේ මොකක්ද කියලා. මේ සාමාන්‍ය ටේස්ට් එක වැඩි. ඔන්න ඉතින් අපි කැලණි පන්සලටත් ආවා. ඇත්තටම එදා නම් පන්සලේ ලොකු සෙනගක් හිටියා. හැපි මෙන්න කෝප්පේ මෙන්න මෙහා. එයාටත් වඩා ලොකුයි කෝප්පේ. දන්සල් කන්න ආපු අය. මෙහෙන් අච්චාර දැන් ආයා මොනාරි බොන්න ඕනේ කියලා කිලෝ මාකට් එකට. මේ ප්‍රමෝෂන් නෙමෙයි හරිද? මෙතනින් පස්සේ නම් අපි දන්සල වදින්න ගියා. අපි බත් දන්සලකට ගිය වෙලාවේ මගේ ඉස්කෝලේ යාළුවෙකුත් හම්බුණා. ඉතින් අපි චුට්ටක් යත් එක්ක කතා කරන්නත් ගියා. අද අපේ දන්සල ඕකයි එකේ. ඉතින් අපගේ යාළුවෙක් මේ අපේ දන්නවනේ හැමෝම අපේ ගේ වික්ටර් කියලා කියන්නේ ඉතින්. ඇවිල්ලා අපේ දන්සලට ඇවිල්ලා සතුටුයි ඉතින්. අද අපේ ඕකේ අපි 7 වෙනි පාරවල අපේ දන්සල දෙන්නේ. අපේ ස්ටාෆ් එක අපේ ළමයි අපේ ගුරුවරු හැමෝම ඇවිල්ලා ඉන්නවා. සතුටුයි ඉතින්. අර ගොඩක් සතුටුයි බම් මූව කාලෙකින් දැක්කේ. ඒලා ජය වේවා. ඉතින් එයාගේ වැඩ කටයුතු ටිකත් හොඳට කරගෙන යන්න ලැබෙන්න කියලා විශ් කරන ගමන් අපි එතනම තිබ්බා අයිස්ක්‍රීම් දන්සල. ඉතින් එයාලම තමයි අයිස්ක්‍රීම් දන්සලක් දුන්නේ. ඔන්න ඉතින් දැන් ටික හවස් වෙනවා. ඉතින් අපිට හවස කියන්නේ 4:00 වගේ මට මතක විදියට අපිට හම්බුණා පොල් රොටි දන්සලක්. ඉතින් පොල් රොටිත් එක්ක කොෆි තිබ්බේ. කොෆි කියන්නේ බ්ලැක් කොෆි එක. ඉතින් අපි පොලිමේ තමයි මේ ඉන්නේ. ඒ වගේම ලස්සන සන්සෙට් එකක් හම්බුණා. ඉතින් අර يعني සම්පූර්ණයෙන් පේන්නේ නැහැ. පොඩ්ඩක් කවර් වෙලා තිබ්බ බිල්ඩින් වලින්. ඒ වුණාට මාර ලස්සනයි. එතන මේ අහසේම හරි ලස්සනට තිබ්බා. මොනවද කරන්නේ?
ඉතින් එතනින් පස්සේ අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් මේක නම් මරු. ඉතින් ඒකත් අපි වැඳලා ඊට පස්සේ අපි ගියා බෞද්ධ ලෝක මාවත පැත්තේ. ඉතින් ඔය බෞද්ධ ලෝක මාවතට කලින් පට්ට ට්‍රැෆික් එකක් තිබ්බේ. එතන යන්න මාර අමාරුයි. ඉතින් ඔන්නෝම බෞද්ධ ලෝක මාවතෙත් අපි ගිහිල්ලා ඊට පස්සේ වෙසක් කූඩු ටිකක් බලලා ඉතින් මේ පාරේ යද්දී දන්සල් හම්බුණා. ඉතින් ඒවා වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. මොකද බයික් එකේ යන ගමන් ටිකක් අමාරු හින්දා. ඉතින් මේ විදිහට තමයි ඉතින් එදා දවස් අපේ ගෙවුනේ. ඉතින් අපි තෝරන් බලලා දන්සල් වැදලා වෙසක් කුඩු බලලා හැමදේම කරලා ඉතින් අන්තිමට අපි ආකේඩ් එකට ගිහිල්ලා පොඩ්ඩක් ගමන් මහන්සියෙන් නිවලා අපි ගෙදර යන්න ලෑස්ති වුණා. ඉතින් thank you so much අපේ vlog එක බැලුවට. ඉතින් අපි ආයෙ vlog එක හම්බෙමු. ආයුෂ බොහෝ වේවා.